තනියෙන් කාපන් වහගෙන කාපන් ඇංගිලා කාපන් කියන මට්ටමට දෙමව්පියෝ ආවා. ඒ නිසා ළමයි තනියෙන් තමයි කන්නේ. දොර වහගෙන තමයි කන්නේ. එතකොට අපි නාකි වෙච්ච වෙලාවට තුන් තනියෙන් දොර වහගෙන කෑවොත් උන් විතරක් ගිහිලා පීසා කෑවොත් සැපයිද? දැන් එහෙම වෙන්නේ නැද්ද? දැන් අද පෝය අද රැගීම් බලන්න ඔය කන තැන් වල දැන් අපේ කොළොන්නාව පැත්තේ කඩයක් දාලා රැය දෙකටත් කනවා. එක නාකි ආච්චි කෙනෙක් 100 කෙනෙක් නැහැ. උන් ගෙදර ගේ බලා ගන්න අපි ගින් එන්න. ගිහිල්ලා උන් කඩේ පාර දිගට තියෙන ඔක්කොම ගිලින හොඳට. ඇයි අපිනේ ඉගැන්නුවේ තනියෙන් කාපන්. දෙන්න එපා. අද ඒ මුගන්නලා. ඊට පස්සේ අපි නාකි වුණා මේ නම් ගේ බලා ගන්න කියලා උන් ගිහිල්ලා තනියෙන් කාලා එනවා. ඉතින් අපිනේ කියලා දුන්නේ. බෙදාගෙන කාපන් කිව්වේ නෑනේ. ඉස්සර කිව්වා. ඉස්කෝලේට කෑම ටික දුන්නා නම් ටිකක් වැඩියෙන් දුන්නා. තව ළමයි ඇති. ළමයිනේ පොර කනවා අරගෙන කනවා බෙදන්න. දැනුත් ගෙවල් වල දානයක් දෙද්දි මේ පොඩි උන් ඔක්කොම එළවනවනේ. දාන පොළවල පොඩි උන් තියාගන්න. යන්න සෙල්ලම් කරන්න. ඌ බෙදන්න දන්නේ නැහැ. බෙදන්න දන්නේ නැහැ. ඉතින් නාකියුණා අම්මා තාත්තා ඌ බෙදයිද? ඇයි බෙදන්න දන්නේ නැහනේ. පොඩි එකාගේ අතින් බෙදවන්න ඕන. දැන් මම මේ සැරේ වෙසක් පොයේ දවසේ හිටියේ ඔමාන් වල. අපේ කොල්ලෝ වැඩිනේ. මුස්ලිම් රටක්. හරියට කණ්ඩ දානේ දවසකට කොමාරි උදේටයි දවල්ටයි උදේට විතරක් ඇති කෑම જાති 40ක්. දවල්ටත් එහෙමයි. කණ්ඩ පුළුවන්ද? මට කොමත් කලනන්න බෑ. දැන් ඉතින් අරගෙන එනවා පොලිම මේ ඉඳලා පාර දක්වා දාන පොලිම බෙදන්න. ඉතින් මම මුල් දවසේ මොකද කළේ? මට කන්න පුළුවන් ප්‍රමාණය මම මේම කළා මූණු හොඳ නැහැ. ආම්දුරු ගත්තේ නැහැ. ආයුන්ට ආම්දුරු එන්නේ මාස ගානකින්. ආයි බෙදන්න හම්බෙන්නේ නැහැ. බෙදන්න උයාගෙන නේ ආවේ. මම බැරිම තැන ආකයයි ගේනායි ඔක්කොම චුට්ට බෙදලා යන්න. චුට්ට බෙදාන්න. ඒතර ඔක්කොම බෙදලා. අපි ආසයි. බෙදන්න පුරුදු කරන්න ඕන. එකතු කරන්නමනේ අපි පුරුදු කරන්නේ. අපි පුරුදු කරන්නේ ලෝභේ. එකතු කරපන් ගන්න. බෙදපන් කියන අම්මලා අඩුයිනේ. දැන් බලන්න සමහර දාන ගෙවල් වලට ගියාම හොඳට ව්‍යංජන තියෙනවා පිළිලා. උන්ගෙත් නෙමෙයි අර පිට මිනිස්සු වෙන්නේ. උන්ට බෙදන්න බෑනේ. ඇන්දෙන්නේ කන් ඇන්දෙන් වගේ අවුරනවා. බෙදපන් ඔය කොටිය වැඩියෙන්. අනුන්ගේ දේ බෙදන්න බැරි එක ඌගේ එක බෙදයිද? මේ ඌගෙත් නෙමෙයි. මේ අනුන්ගේ දානේ බෙදාන්කෝ ආන්දුරන් ටිකක් වැඩියෙන්. මේ ඌරනවා. අත වෙවුලනවා. ඉතින් කොහොමද නිවන් යන්නේ? ඒකයි මේ නිවන කියන එක ලේසු පාසු කතාවක් නෙමෙයි. දවසෙන් දෙකෙන් ගන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. සාරා සංකේය කල්පලක්ෂයක් ගියා අච්චර දන් දිදී එන්න. කල්පලක්ෂ ගණන් ගියා සරියුත් මොගලන් ආදීන්ට. දවසෙන් දෙකෙන් තුනෙන් පුළුවන් නම් ඒකාරි ලේසි. ඒ නිසා අපි හැමතිස්සෙම මේ තෘෂ්ණාව කියන එක ඒක අතාරින්න ඕනේ. ඒක චුට්ට රත්තරන් වල මලකඩ කඩනවා වගේ චුට්ට කැඩුවම ලෝභය අතෑරියම අපිට කවදා හරි පුළුවන් අපේ සිත සෝවාන් පැත්තට නමන්න. සකෘදාගාමි පැත්තට නමන්න. අනාගාමි පැත්තට නමන්න. රහත් භාවයට නමන්න. පසේ බුදු බවට පත් කරන්න. හොඳටම දීලා තිබුණා නම් අපිටත් පුළුවන් බුදු බවට නමන්න. ඒක වෙන කවුරුත් කරනවා නෙමෙයි. ඒක කරගන්න ඕනේ තමන්මයි. තමන් තේරුම් ගන්න ඕන. ඇලීම කියන එක මා සසර දුකක්. එදා රාහුල කුමාරයාව ගිහිල්ලා ඇල්ලුවා නම් ඇලෙනවා. අතින් ඇල්ලුවා නම් දරු සෙනෙහස ලේසි නෑ. පුතේ මම ඊතර වෙලා මේ සසර දුකයි උඹටත් ඊතර වෙන පාර පෙන්වන්නම් කියලා ගියානේ.
මම මුලින් එතර වෙන්න. ඊට පස්සේ ඇවිල්ලා පුතාට දායාද දුන්නානේ. රාතන් වහන්සේ බවට පත් වුණේ පවුලම සැනසුණානේ. ඒ නිසා ඇසල පෝය දවසේ සිදුවෙච්ච සිදුවීම් මා බෝසතාණන් වහන්සේ මව් කුසට ආපු දවස පස්මා බැලුම් බලලා දැන් මෙච්චර බණ කියනවා රටේ මට මේ හරි පුදුමයක් ඊයේ පෙරේද ඇදලා මෙච්චර බණ කියනවනේ. මේ තරුණ ළමයි ටියුෂන් ගිහිල්ලා යනවා. ඉරිදා කොල්ලෙක් ගිහිල්ලා ආනවා මයික් එක අල්ලලා කෙල්ලෙක්ගෙන් ඇහුවා පස්මා බැලුම් කියන්නේ මොකක්ද? මේ උසස් පෙළ වාගේ ලොකු විභාගයක් කරන ලොකු ළමෙක්. කෙල්ල කෙනා උඩ බැලුම් බිම බැලුම් යට බැලුම් ඔන්න දාම් පාසල් නැහැනේ ටියුෂන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ. කොල්ලෙක්ගෙන් ඇහුවා කා බැලුම් රතු බැලුම් නිල් බැලුම් කොළ බැලුම් ඔන්න ආල බලන්න ගෙදර ගිහලා තමන්ගේ ළමයිගේ ගෙදර ගිහලා ආල බලන්න ලැජ්ජ වෙන්න ඕන. සීයා කෙනෙක්ගෙන් ඇහුවා සීයා ටීවී ලෙලව. සීයා කිව්වා කාලය දේශය දීපය කුලය මව. සීයා කිව්වා මේ හොඳට ඇඳගෙන කනේ වයර් ගාගෙන ඈන් ෆෝන් අරගෙන ටියුෂන් යන ළමයි දන්නේ නැහැ මොනවද උගන්වලා තියෙන්නේ. මොනවද අපි උගන්වලා තියෙන්නේ. දැන් ළමයෙකුට සෙල්ලම් කරන්නවත් වෙලාවක් නැහැ. මම ඊපෙද නාවල පිටියේ බනට ගිහින් එනකොට මම දැක්ක මට දුකම හිතුණා. රෑ 10යි ඉස්කෝල් යුනිෆෝම් එක පිටින් බෑග් කෙල්ලගෙන ළමයි ඉන්නවා බස් වලට ටියුෂන් ගිහිල්ලා යන. ඌ කුණු වෙලා ඇති. උදේ කීයට ඇඳපු ඇඳුමද? ආයි ගෙදර ගිහිල්ලා ආයි 3ට 4ට නැගිලා ආයි ඕකට යන්න එපා. සෙල්ලම් කරන්න දෙයක් නැහැ. ඔච්චර මාන්සියලා මොනවද අපි කියන්නේ? දැන් පේන්නේ නැද්ද ඊපෙදා ඒක ගෑණියෙක් මන් දන්නේ කවුද කියලා මේ නමෝ මාතා කියපු ඇටි. මට එක්කෙනෙක් උදේ පාර අද ඒක පෙන්නුවේ. මේ බලන්නකෝ ආඳුන්නේ කියලා. මොනව ඉගෙන ගත්තද? එයාගේ නමෙත් සිංහ කෑල්ලක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය උස්සනකොට කියන ඇටිද ඔය? නිකම් පාප්පුවාන්සින වතිකානුවේ ඉරිදා කවි කියනවා වාගේ. ඒකට ගියොත් ගන්නවා. අපේ ජාතික කැක්කුමක් තියෙන්න බෑ. දැන් කොයිද යන ගෑණියෙක් බුදු ආඳුරන්ට බැන්න කියලා කොහොමද පෙළපාලි ගියේ? සතියෙන් සතියට අපිට නිවුස් එකක් එනවා. දැන් මේ සතියෙම දුවන්නේ ඕක. මේ සතියේ මොකක් කරන්නයි නමෝ මාතා. අර ක්‍රිකට් ගානුන් ක්‍රිකට් පොල්ලෙන් ගාපන්. ඌවත් තියාපන්. උනුත් හිටගෙන අර කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. ඒක ලස්සනයිනේ. උනුත් කට අරගෙන මම බලාගෙන ඉන්නවා. එකෙක් සින්දුව නෙමෙයි ඒක දිහා බලාගෙන ඉන්නවා. කට අරගෙන ඉන්නවා. බේරෙනවා. ඌ ඇඹලියා වගේ ඒක බලාගෙන ඉන්නවා. උනුයි උන්ගේ ඇඳුනුයි උන්ගේ කතාවයි මොනවද දෙයනේ ඉගැන්නුවේ? මොනවද උගන්වලා තියෙන්නේ? මේ රටට මොකද වෙන්නේ මේ? බණ කියන්නේ කිව්වේ නිවන් දකින්නම නෙමෙයි ඉස්සල ඇදිච්ච කමක් තියෙන්න ඕන. සංවර කමක් තියෙන්න ඕන. නෑදිච්ච කම නම් තියෙන්නේ. බණ කියලා වැඩක් තියනවද? හැම පැත්තකින්ම චතුරාර්ය සත්‍ය හැම එකටම පුළුවන්. මේ අපි දුකට වැටෙන්නේ මෝඩකම නිසානේ. දැන් ඕවක් කළා දැන් සැපද? දැන් පත්තරවලයි අරකේ මේකේ හැම එකේම ගගා. ඔන්න නිවන් දකින්න දැන් එයාට පුළුවන් ද වාඩි වෙලා භාවනා කරන්න? සිත එකඟ වෙයිද? එයාටත් ඇස් දෙක වහපු ගමන් නමෝ මාතා පේනවා ඇති. ඉතියාට ආනාපාන සති වඩන්න පුළුවන්ද? ඔන්න නිවන ඇත්තෙනවා. පසුතැවෙනවා, කඳුළු බේරෙනවා. අනේ මං කරගත්ත ගොංකම කියලා දැන් අඬනවා. ඉද තප්පති. තණ්හාව තියෙන තුරා වාඩි වෙලා ඇස් දෙක වහගන්න බෑ. දැන් ගෙදර ලක්ෂ ගාණක් සල්ලි රත්තරන් බඩු ඔක්කොම තියෙනවා නම් අපිට පුළුවන් ද ගේ ඇතුලේ වාඩි වෙලා පැය දෙකක් ඇස් වහගෙන ඉන්න? මොකක් ඇවිල්ලා උසන් ඇවිදන ඕම් බලයි වටේට ආවද කියලා. දැන් මම බලාගෙන බණක් කියනකොට සෙරෙප්පු දෙක අතනින් තියලා වාඩි වුණා නෝනා කෙනෙක්
මන් දිහා බැලුවෙත් නෑ සෙරෙප්පුව දිහාම බලා හිටියා. සෙරෙප්පුව දිහා තමයි බලා හිටියේ. සෙරෙප්පුව දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැන් අරියට අනුන්ගේ දේවල් වලට ආස කරනවා. දැන් මගේ කකුල් ඉරි වැටෙනවා. මට බේත් සෙරෙප්පු දෙකක් දුන්නා. මං ඒක දාගෙන බනට ගියා. මට පේන තැනකමයි ගලවලා තිබ්බේ. බණ ඉවර වුණොත් පිරිකර පූජා කරලා මගේ සෙරෙප්පු දෙකක් අරන් ගිහිල්ලා. ඉතින් කාට බණ කියන්නේ? අදින්නාදානා වේරමණී කියලා ආම්ද්‍රවංග කියලා බැලුවේ නෑ. මගේ සෙරෙප්පු පන්සල පුරාම සෙරෙප්පු වෙනවා. අර ආම්ද්‍රවන්ට හරි ලැජ්ජයි. ආම්ද්‍රවන්ට හරි ලැජ්ජයි. ඒ ආම්ද්‍රවන්ගේ මූණත් සවුත් වුණා. එයාගේ පන්සලේ නියුනේ අනික මගේනේ. වෙන කාගේ හරි නම් සේප්පාරක් දාත හැකි. මෙයා දැන් මේක රට පුරා කියයි මගේ නමත් ඉවරයි. මං ඉතින් නංගන් කියන්න ගියේ නෑ. මං කිව්වේ වෙන දේවල්. ඉතින් එයාට පුළුවන් ද මේ මගේ සෙරෙප්පු දෙක උස්සපේකට කියලා වාඩි වෙලා උස්ම උඩට යනවා යටට යනවා කියන්නේ. ඌේ සෙරෙප්පු දෙක පරිසම් කරන්න එපා ඊට පස්සේ. ඒ නිසා තණ්හාව, ලෝභය, ඇලීම තියෙන තුරා සසර පල් වෙන්න වෙනවා. ඔකට තමයි කාමච්ඡන්ද කියන්නේ. ගැඹුරුයි. නීවරණ නිවන් දකින්න දෙන්නේ නැහැ. කාම කියන්නේ කැමැත්ත, ඡන්ද කියන්නේ කැමැත්ත. එකම අර්ථේන නම් දෙකක් එකට එනවනම් කොහොම කැමැත්තක්ද? බලවත් කැමැත්තක්. කාමච්ඡන්ද නීවරණ ඇස් දෙක අන්ධ කරනවා. අචක්කු කරනවා. ඥානය මොට්ට කරනවා. ඒ නිසා සංසාරේ පුරාම ඇස් තිබුණත් අපි දැක්කේ මිරුඟු වාගේ බොරු දේවල්. වටින් නැති දේවල් පස්සේ ගියා. රං රිදී මුතු මැණික් පොළවේ තියේදී අපි බොරළු අත ගගා ගියා. ඒ නිසා ඉපදී මැරි මේ සංසාරේ තාම යනවා. ඒ නිසා අද උතුම් දවස, පොළොව කම්පා වෙච්ච දවස, තුනුරුවම්ම ලැබිච්ච මේ උතුම් දවසේ ඒ වගේම මේ පින් සියලුම දෙවියන්ට, බ්‍රහ්මයන්ට, පින් ගන්න කැමති සියලුම සත්වයන්ට මේ පින් ලැබේවා. ඒ ඇත්තොත් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමනම් අද රැට ආකාශේ පායන සඳ වාගේ මේ බඳු වර්ධන දෙපළගෙම ප්‍රාර්ථනා පුන් සඳ වාගේ මුදුන්පත් වේවා කියලා අපි සාදු කියමු. අද වස් සමාදන් වෙන දවස. අන්දේ දැන් තව චුට්ටකින් පන්සල් වල වස්. අද දෙයියොත් වස් සමාදන් වෙනවා. සමේක මහා පුදුම දවසක්. සමේ දවසේ අපි කරගත්ත සියලු පින් මියගිය සැමට දෙවියන්ට ඔබ අප සෑම දෙනාට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායя ජයගෙන, තණ්හාව ජයගෙන නිවන් දකින්නම උපකාර වේවා කියලා සාදු කියනවා.